කොටි හුරතල් කරන්නේ ආණ්ඩුව වෙන කවුරුවත් නෙමෙයි. කේපීලා, කරුණලා, රාම්ලා, නගුණල්ලා හුරතල් කරන්නේ මේ ආණ්ඩුව. කොටි ටික ඇත්තටම ඉන්නේ ආණ්ඩුවත් එක්ක. ඒක එහෙම කරගෙන තමයි අද අනිත් පැත්තට ඇඟිල්ල දික් කරන්නේ රට බෙදනවායි කියලා. ඒ නිසා ජනතා විමුක්තියන් අපි කියනවා ඉතා පැහැදිලිව ඇත්ත දේශප්‍රේමීන් කවුද කියලා අපි හඳුනාගත යුතුයි. ඇත්ත දේශප්‍රේමීන් කවුද? ඇත්ත දේශද්‍රෝහීන් කවුද? දැන් මේ දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂලා ඔබ කවුරුත් දන්නවා බැසිල් රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා ඒ අය පහුගිය කාලේ 2005ට කලින් හිටියේ ලංකාවේ නෙමෙයි. වඩාලසලහ පෙරු මහත්තයලා මහ ලොකු දේශප්‍රේමයේ බොරු දේශප්‍රේමයේ කතා කරන අය පහුගිය කාලේ හිටියේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්නකොට පුෂ්පා රාජපක්ෂලා කැලිෆෝනියාවේ ගෙවල් 4ක් තියාගෙන හිටියේ. අනිත් පැත්තට අනෝමා රාජපක්ෂලා සැන් ඩිමාස් වල ගෙවල් 2ක් තියාගෙන හිටියේ. මේ ලිපිණයන් සහිතව අපි ළඟ තියෙනවා. පුෂ්පා රාජපක්ෂලා ඇමරිකන් පුරවැසිභාවය අරගත්ත අය, එහෙ නිවාස අරගෙන, දේපල අරගෙන තවමත් ඒ දේපල තියාගෙන ඉන්නවා. ඒවා ඇමරිකා එක්සත් ජනපදයේ වෙබ් මාධ්‍ය හරහා ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් ඒවා ප්‍රසිද්ධ දේවල්. මෙහෙ ලංකාවේ අයට ඒවා පෙන්වන්නේ නැහැ, කියන්නේ නැහැ. එතකොට මේ නිවාස අරගෙන එහෙ පදිංචි වෙලා හිටපු කට්ටිය ඒ විතරක් නෙමෙයි පුරවැසිභාවය ගත්තා. පුරවැසිභාවය ගන්න බෑ නිකන්. පුරවැසිභාවය ගන්නකොට ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව දිවුරුමක් තියෙනවා. ඒ දිවුරුමට අත්සන් කරන්න. මේ බැසිල් රාජපක්ෂලා, ගෝඨාභයලා ඇමරිකන් පුරවැසිභාවය ගන්නකොට ඒ දිවුරුමට අත්සන් කරනවා. මොකද්ද මේ දිවුරුම? මම මින්පසු මීට පෙර මා පුරවැසියෙක් ලෙස සිටි වෙනත් රටකට කියලා ලංකාව ආණ්ඩුවකට හෝ ආණ්ඩුවකට කුමාරයෙකුට හෝ රජෙකුට මගේ තිබෙන පක්ෂපාතීත්වය හා භක්තිය අත්හරින බව දිවුරා පොරොන්දු වෙමි. වෙනත් රටකට තිබිච්ච වෙනත් රටකට කුමාරයෙකුට රජෙකුට තිබිච්ච පක්ෂපාතීත්වය භක්තිය දැන් මම මෙතනින් මෙහාට අත්හරින. ඒක අත්හැරලා තමයි ගිහිල්ලා ඒ දිවුරුන් දුන්නේ. ඊළඟට කියනවා මොකද කියන්නේ? මම ඇමරිකානු ව්‍යවස්ථාව හා නීති වලට සහාය වෙන බවටත් විදේශීය හා රට තුල අභ්‍යන්තරව ඇතිවන සතුරන්ගෙන් රට ආරක්ෂා කරන බවටත් පොරොන්දු වෙමි. මම අවශ්‍ය වූ විට එක්සත් ජනපද රාජ්‍ය වෙනුවෙන් ආයුධ අතට ගැනීමටද මම එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවල සිවිල් ක්‍රියාකාරකම් කිරීමට නීතියෙන් බැඳී සිටින බවද අවශ්‍ය වුවහොත් ජාතික වැදගත්කමකින් යුක්ත ක්‍රියාවල යෙදීමටද දිවුරා පොරොන්දු වෙමි. මම මෙම පොරොන්දුව මා විසින් දෙනු ලබන්නේ නිදහස්ව කිසිදු මානසික කොන්දේසියක් හෝ මගහැරීමකින් තොරවයි. මේ සඳහා මට දෙවියන් වහන්සේ උදව් වේවා. දෙවියන් වහන්සේ ළඟ දිවුරා පොරොන්දු වෙන විදිහට මේ ඇමරිකන් ව්‍යවස්ථාව ගැන දිවුරන්නේ. එහෙම දිවුරුන් දීලා එකඟ වෙච්ච ගිවිසුම් ගහලා ආපු අය තමයි අද මේ බොරු දේශප්‍රේමයක් ගැන කතා කරලා රට අවුලලා තමන්ගේ හොරකම් වහගන්න හදන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ ගිවිසුමට අනුව ඇමරිකාව වෙනුවෙන් පෙනීන්න සිද්ධ වෙනවා. ඒ වෙනුවෙන් ආයුධ උනත් අතට ගන්නවා කියලා තමයි මේකේ දිවුරුම් දීලා තියෙන්නේ. ඇමරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්. ඒකත් එක්ක තමයි 2007 මාර්තු මාසේ 5 වෙනිදා ඔය ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ භූමිය සහ ලංකාවේ භූමිය තුල පහසුකම් දෙන්න ඇමරිකන් හමුදාවට පහසුකම් දෙන්න මේ ගිවිසුම අත්සන් කරේ. මේ ගිවිසුම අත්සන් කරේ හරියටම 2007 මාර්තු මාසේ 5 වෙනිදා. ලංකාව වෙනුවෙන් අත්සන් කරේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ. ඇමරිකාව වෙනුවෙන් අත්සන් කරේ ඒ කාලේ හිටපු ඇමරිකානු තානාපති ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබර්ටෝ බ්ලේක්. ඒතර ඇමරිකන් තානාපති රොබර්ටෝ බ්ලේකුයි ගෝඨාභය රාජපක්ෂ අත්සන් කරපු ගිවිසුම තමයි මේ. ඒ ගිවිසුමේ acquisition and cross servicing agreement මේ තියෙනවා. මේකේ මොකද්ද කියන්නේ? මේ ගිවිසුම අනුව ඕනම අවස්ථාවකදී ඇමරිකන් ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය වුණොත් අපේ භූමිය පාවිච්චි කරන්න අපි බැඳලා ඉන්නවා අපේ භූමිය වුන්ට දෙන්න. ඕනම අවස්ථාවකදී ඇමරිකන් හමුදාවට ඕනි වුණොත් අපේ භූමියට ඇවිල්ලා වතුර, නිවාස, ඉඳුම් මිටුම්, අනිකුත් රෙදිපිලි අවශ්‍ය පහසුකම්, යටිතල පහසුකම් අපි ලබා දෙන්න. අපි බැඳලා ඉන්නවා අපේ භූමියේදී ලංකාව තුල දේවල් ලබා දෙන්න. ඉතින් මේ ගිවිසුම් අත්සන් කරේ මොන දේශප්‍රේමයකටද? මේක දේශද්‍රෝහී ගිවිසුමක්. ඇත්තම ගත්තොත් රටේ භූමිය ඇමරිකානු ත්‍රිවිධ හමුදාවට ඕන විදිහට පාවිච්චි කරන්න අත්සන් කරපු ගිවිසුමක් මේ ක්‍රොස් සර්විසස් ඇග්‍රීමන්ට් එක.
2007 මාර්තු 5 අත්සන් කරේ. අපි පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම ප්‍රශ්න කරා මේ ගිවිසුම එළියට දාන්න කියලා. දුන්නේ නැහැ ගිවිසුම. මාස ගාණක් පාර්ලිමේන්තුව තුල අරගල කරාට පස්සේ තමයි ඒකෙත් සමහර ඒවා ටිපෙක්ස් කරලා ගිවිසුම එළියට දැම්මේ. දාන්න උනා. මේවා තමයි නියම දේශද්‍රෝහී වැඩ. ඇමරිකන් පුරවැසිභාවය තියාගෙන ඇමරිකාවේ නිවාස අරගෙන ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගහලා අනිත් පැත්තට අසනීපයක් වුණත් යන්නේ ඇමරිකාවට බෙහෙත් ගන්න. බොරු ඇමරිකන් විරෝධයක් දක්වලා බොරු දේශප්‍රේමයක් ගැන කතා කරනවා මේ මහත්තු.